වෙල්කම් ගයිස්. ලංකාවේ තියෙන කෙටිම ට්‍රැවල් බ්ලොග් එකත් එක්ක තමයි අද ඔයා එකතු වෙන්නේ. ඉතින් වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ගයිස්, ඉතින් අපි අද හික්කඩුවට ආවා. හික්කඩුවට ආව වෙලාවේ අපිට ඇත්තටම රෑ වුණා. ඉතින් ඒකින්ද නවතින්න තැනක් අපිට වුණාවක් තිබුණා. හොයන්න ඕන කියලා. ඉතින් අපිට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. නමුත් අපි හොයද්දි අපිට මෙන්න මේ හෝටල් එක හම්බුණා. හොටෙල් තායි ලංකා. ඉතින් අපි මේක කාර් පාක් එක ඇතුළට ගියා. ගිහිල්ලා ඇත්තටම එළියට බහිද්දි බැහැලා ටික දුරක් යද්දි තමයි හොඳම ටික. ඒ කියන්නේ මාර විව් එකක් තියෙන පරිසරයක් එක්ක හදපු මාර ලස්සන තැනක් විදියට මම දකිනවා මේක. ඇත්තටම මේ ඔයා දකින මෙන්න මේ පූල් එක මම දැක්කේ අමුතුම එකක් විදියට. මම මීට කලින් කවදාවත් මේ වගේ පූල් එකක් දැකලා නැහැ. ඇත්තටම කිව්වොත් මේක හදලා තියෙන්නේ ලංකා සිටියම වගේ හැඩයට. ඇත්තටම ලංකාවේ සිටියම තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ගයිස්, පූල් එකත් එක්ක තියෙන ඇත්තටම රූම් ටික මේවා හරි ලස්සනයි. ඉතින් අපි ෂෝට් වෙන්න ඕන හින්දා වොයිස් කට් කරලා තමයි ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් අපි යමු කාමරේ පැත්තට. ඇත්තටම 3 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුළුවන් කාමරයක් මේකේ තියෙනවා. ඒ වගේම ටේබල් එකක්, සෝෆා එකක්, ඒ වගේම ෆ්‍රිජ් එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා AC ගන්නත් පුළුවන් අපිට. ඒ වගේම non AC යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම අපි ගියොත් බාත්රූම් එක පැත්තට ඇත්තටම ක්ලියරි හරිම පිරිසිදු බාත්රූම් එකක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් හොට් වෝටර් එක හොඳ තැනක් විදියට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ෆැමිලි එකක් වුණත් ඇවිල්ලා බය නැතුව ඉන්න පුළුවන්. හික්කඩුවේ තියෙන සුපිරි බජට් තැනක් විදියට මට සඳහන් කරන්න පුළුවන්. ඉතින් guys, thank you අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Thank you. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.